ගම්මිරිස් වගාවට අවශ්‍ය වෙන වන්දි මුදල් ලබා දෙන්න අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම එනසාල් වලට වගාවට අපි වන්දි දෙන්න තීරණය කළා තිබෙනවා. තව කෝපි වගාවට වන්දි දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් මුහුණ දුන්න ප්‍රශ්නේ තමයි සත්ත්ව පාලනය පිළිබඳ ප්‍රශ්නේ. දෙමුන් ගවයෙක් නැති වුණොත් විපතරපත් වෙලා තියෙනවා නම් ලක්ෂ 2ක ආධාරයක් දෙනවා. එක ගවයෙකුට ලක්ෂ 2ක් දෙනවා. උපරිම ගවයන් 10ක් දක්වා. දේශීය ගවයෙකුට අපි තීරණය කළා තියෙනවා 50000 ගානේ දීමනාවක් දෙන්න. උපරිම සත්තු 20 දක්වා. ඊළඟ ගත්තොත් අපි සැලසුම් හදලා තියෙනවා සූකර පාලනය. එළු සහ බැටළු එක සතෙක් අහිමි වෙලා තියෙනවා නම් රුපියල් 20000ක් දෙනවා. ඒ 20000 ගානේ සත්තු 20ක් සඳහා අපි ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ විශේෂයෙන්ම ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ මුහුණ දෙන්නේ කුකුළු පාලනය පිළිබඳව. ලේයර් සතෙකුට මියගිය එක් සතෙකු සඳහා රුපියල් 500 බැගින් සත්තු 2000ක් දක්වා ලබා දෙන්න. බොයිලර් වලට සතෙකුට අපි ගෙවනවා රුපියල් 250 ගානේ. එයාටත් සත්තු 4000 දක්වා යන්න පුළුවන්. අපි කරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන අයට අපි හොයලා බැලුවා කරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන්න බෑ බෝට්ටු ඉන්ෂුරන්ස් කරන්න නැතුව. හැබැයි අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් ඉන්ෂුරන්ස් කරනකොට මොකද කරන්නේ? එයාට ඒක දරා ගන්න බැරි නිසා එයා සාමාන්‍ය ප්‍රාය හොඳ නරකද නෙවෙයි. එයා අඬ වැළු කරනවා. අපි තීරණයක් ගත්තා රක්ෂණයෙන් ලැබෙන මුදල සීනෝර් ආයතන ලබා දෙන්න සීනෝර් ආයතනෙන් අලුත් බෝට්ටුවක් ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුව ලක්ෂ 4.5ක් ලක්ෂ 5ක් විතර යනවා. ඊළඟ මිරිදිය දීර කර්මාන්තේ ඔරුවක් නැති වෙලා තියෙනවා නම් සම්පූර්ණ වශයෙන් ඔරුව හානි වෙලා තිබෙනවා නම් රුපියල් ලක්ෂයක් දෙනවා එයාට අලුත් ඔරුවක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වෙන ආධාරයක් ලෙස.